ආයිබෝන් ඔබ අදත් එක්වන්නේ මధుර නාලිකාවේ වෛද්‍ය හමුව වැඩසටහන සමග මේ වැඩසටහන සඳහා අපි අද දිනේදී ආරාධනා කරා ආචාර්ය කවින්ද දයසිරි වෛද්‍යතුමාට ආයිබෝන් වෛද්‍යතුමනි අයිබෝන් කරන්න වෛද්‍යතුමනි අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබේ පැමිණීම විශේෂයෙන්ම අද මధుර ටීවී මේ වැඩසටහනට විශේෂයෙන්ම අපි මේ රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදා කිරීම සඳහා අපේ යුතුයකම කාර්යභාරය මාධ්‍ය නාලිකාවක් හැටියට ඉෂ්ට කරමින් සිටින මොහොතකදී අපිට ශක්තියක් වෙන්න ඔබේ කාර්යබහුල දිනචර්යාවෙන් කාලය ලබා දීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වෛද්‍යතුමනි විශේෂයෙන්ම අපේ රටේ ගත්තොත් වසරකට 1000ක් 1500කට ආසන්න ප්‍රමාණයකට මොලේ උණ එහෙම නැත්නම් මේ මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙනවා. මේ මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය තුළ කොයිතරම් දුරට මේ රටේ කුඩා දරුවන් අපහසුතාවයට ලක් වෙනවද? ඒ රෝගී තත්ත්වය තුළ විශේෂයෙන්ම මව්වරු මොන ආකාරයේ ක්‍රියාමාර්ගද ගන්න ඕනේ කියන එක පිළිබඳව සහ කොයි වගේ අවස්ථාවන් වලදීදී අපි අපේ අවධානය යොමු කරන්න ඕනේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න අද බලාපොරොත්තු වෙනවා. අපි අපේ සාමාන්‍ය විවාහාරයේ ගත්තොත් අපිට අහලා පුරුදු වචනයක් තමයි මේ මොලේ උණ කියන කාරණා වෛද්‍යතුමනි. ඉතින් අපි කැමැති අද දිනේදී ඔබේ අදහස් මේ පිළිබඳව රටේ ජනතාවත් එක්ක බෙදා ගන්න. මේ අපි යන ගමන් මාවතේ සුවපත් රටක් ගොඩනැගීම සඳහා සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා අපි ගන්නා වූ මේ වෑයමේ එක්තරා අදියරක් තමයි අද දිනේ අපි ක්‍රියාත්මක කරන්නේ. වෛද්‍යතුමනි මොකද්ද මේ මොලේ උණ කියන්නේ වෛද්‍යතුමනි? කාවින්ද මම ඇත්තටම ඔබට මුලින්ම ස්තුතිවන්ත වෙනවා අද මේ වැඩසටහනට මට ආරාධනා කිරීම සම්බන්ධව. ඒ වගේම ඊටමත් කාලෝචිතව මේ මාතෘකාව අද දිනේ සාකච්ඡාවට බඳුන් කිරීම පිළිබඳව. ඇත්තටම මොලේ උණ කියන රෝගී තත්ත්වය ගත්තොත් එහෙම අපේ ගොඩක් දෙමාපියෝ මේ පිළිබඳව යම් දැනුමත් වීමක් ඇති. ඊටමත්ම වැදගත් ඒ වගේම තමයි ඊටමත්ම සංකුලතා ඇති කරන්න පුළුවන් රෝග තත්ත්වයක් තමයි අපේ දරුවන්ගේ මොලේ උණ කියලා කියන්නේ. එතකොට මේ වචනෙන් කියන විදිහටම මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ උණ කියලා කියන්නේ මොලේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයක්. එතකොට අපේ දෙමාපියෝ දන්නවා මොලේ කියන්නේ ඇත්තටම අපේ තියෙන වටිනාම අවයවයක් අපේ ක්‍රියාකාරකම් තීරණ ගැනීම ඒ වගේම අපේ මුළු ශරීරෙම පාලනය වන්නේ ඇත්තටම මේ මොලයෙන් සහ හෘද වස්තුවෙන් ලැබෙන සංඥා මගින්. ඉතින් මොලය අඩාල වුණොත් එතකොට ඒකෙන් ඇත්තටම කියන්නේ අපේ ජීවිතේට එමගින් තර්ජනයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මොලේ උණ ගත්තොත් එහෙම මම කලින් කිව්වා වගේ ඉතාමත්ම භයානක රෝගී තත්ත්වයක්. ඒකින් සමහරක් රට ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. ඒක හන්දා අපේ දෙමාපියෝ සම්බන්ධව දැනුවත් වීම ඉතා වැදගත්. අපි ගත්තොත් එහෙම කුඩා දරුවෙක් එයාට කියන්න තේරෙන්නේ මේ තමයි මේවා තමයි තියෙන රෝග ලක්ෂණ කියලා. ඉතින් ඒක හන්දා ඉතා වැදගත් මොලේ උණ තත්ත්වයක් අඳුන ගැනීම අපේ දෙමාපියන්ට. වෛද්‍යතුමනි මොලේ උණ තත්ත්වයක් හඳුනා ගන්න යන්නට ප්‍රථමයෙන් මම කැමති මොන වගේ අවස්ථාවකදී මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ කියන එක පිළිබඳවත් යම් කිසි විග්‍රහයක් කරන්න පුළුවන් නම් වෛද්‍යතුමනි. ඔව් කාවෙන්ද. මොලේ උණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපිට හිතමු අපේ යම් කිසි ආසාදන තත්ත්වයක් ඇති වෙනවයි කියලා කනේ ආසාදන තත්ත්වයක් එහෙම නැත්නම් ඇතැම් වෙලාවට ලේවල ආසාදන තත්ත්වයක් වගේ. එතකොට මොලේට අපි කියන මොලේට විස බීජ ගිහිල්ලා කියලා. එතකොට මේ වෙන යම් අවයවයකින් හෝ රුධිරයේ මාර්ගෙන් මොලේට විස බීජයක් යන්න පුළුවන්. දැන් අපි ගොඩක් වෙලාවට එක සැරේම මොලේට විස බීජයක් නොයන්න පුළුවන්. නමුත් රුධිරය හරහා හෝ එහෙම නැත්නම් වෙන යම් මොලේට ආසන්න වෙන යම් අවයවයක ප්‍රදාහ තත්වයක් ඇති වෙනොත් ඇත්තටම දරුවෙක්ට මොලේ උණ තත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමනි දැන් මෙවැනි විස බීජයක් එහෙම නැත්නම් ඉන්ෆෙක්ෂන් එකක් දරුවෙක්ගේ ලේවලට ගමන් කරලා බ්ලඩ් බ්‍රේන් බැරියර් එක ක්‍රොස් කරලා ඒ දරුවගේ මෙනින්ජයිටිස් තත්වයක් ඇති වෙනවා. එවැනි තත්ත්වකදී වෛද්‍යතුමනි මහාචාර්යතුමනි විශේෂයෙන්ම ඒ දරුවගේ රෝග ලක්ෂණ කොයි වගේද? කොයි වගේ රෝග ලක්ෂණද දෙමව්පියන්ට හඳුනා ගන්න පුළුවන්?
ඒ වගේම ඒ රෝග ලක්ෂණ හඳුනා ගැනීමේදී දෙමව්පියෝ කරන්න ඕනේ කොයි වගේ කාරණාවක්ද කියන එක පිළිබඳවත් අපිට විග්‍රහ කරන්න පුළුවන් වෛද්‍යතුමනි. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි ගත්තොත් එහෙම දරුවන්ගේ වයස් කාණ්ඩය අනුව මේ රෝග ලක්ෂණ ඇත්තටම වෙනස් වෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම සාමාන්‍ය කියන්නේ අවුරුදු 3 4 5 6 ඔන්න වගේ දරුවෙක් ගත්තොත් එහෙම ඒ දරුවෙක්ගේ ඇතැම් වෙලාවට අධික හිස රදයක් එහෙම නැත්නම් වමන යාමක් ඒකත් එක්කම තද වුණ තත්වයක් ඔන්න ඔය කියන කාරණාත් එක්කලා විශේෂයෙන්ම අපි ලයිට් එක දිහා බලන්න අපහසුතාවයක් අපි ඔකට කියන ෆෝටෝෆෝබියා කියලා. ලයිට් එක දිහා බලන්න අපහසුවක් එහෙම නැත්නම් නිකන් දැඩි ශබ්ද ඇසීමේ නොහැකියාවක් අපි ඔකට ෆෝනෝෆෝබියා කියලා කියනවා. ඔන්න ඔයගේ දෙයක් තිබ්බොත් කාවෙන්ද අපි විශේෂයෙන්ම මේක මොලේ වුණ තත්ත්වයක් වෙන්න පුළුවන්ද කියන එක සැක කරනවා දෙමාපියෝ අපිට කියන දේ අනුව. නමුත් අපි ගත්තොත් එහෙම කුඩා දරුවෙක් ලදරුවෙක් ගත්තොත් එහෙම දැන් ඒ ලදරුවෝ නැත්නම් කුඩා දරුවන්ට තේරෙන්නේ නැහැ පැහැදිලි කරන්න බෑ. කන්නු පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. එතකොට ඒ වගේ දරුවෙක් ගත්තොත් එimhe අපි ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ දරුවෙක්ගේ අපිට පේන්න පුළුවන් එයාගේ කිරිබොන එකේ අඩුවක්, එහෙම නැත්නම් අධික නිදිබර ගතියක්, එහෙම නැත්නම් අපි කියනවා ඇක්ටිවිටි ක්‍රියාශීලීත්වයේ අඩුවක්. ඔන්න ඔය වගේ දේවල්. එහෙම නැත්නම් ලදරුවෙක් ගත්තොත් එහෙම අලුතුපන් දරුවෙක් ගත්තොත් එහෙම කහවීමක් ඔන්න ඔය වගේ දෙයක් එක්කලා උණ තත්වයක් ආවොත් එහෙම අපි අනිවාර්යයෙන්ම මේක මොලේ උණ තත්වයක්ද කියන එක සැකයක් ඇති කර ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි ලදරුවෙක් වගේ ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම අපි ඒ සම්බන්ධව පරීක්ෂණත් සිදු කරනවා ඇතැම් අවස්ථාවල මේක මොලේ උණු නෙමෙයි කියලා තහවුරු කරගන්න. වෛද්‍යතුමනි මම හිතන්නේ ඉතාමත් වැදගත් කරුණු ගණනාවක් ඔබ පැහැදිලි කරා. විශේෂයෙන්ම මේ මොලේ උණ කියන්නේ මොකද්ද, මෙනින්ජයිටිස් කියන්නේ මොකද්ද, මෙනින්ගෝකෝකල් ඉන්ෆෙක්ෂන් එකක් කියන්නේ මොකද්ද, ඒ තුලින් මේ විස බීජයක් මොලේට ගමන් කිරීම හරහා ඇතිවෙන රෝග ලක්ෂණ සහ ඒ රෝග ලක්ෂණවල ස්වභාවය පිළිබඳව ඔබ ඉතාමත් නිවැරදිව නිර්වුල්ව අපිට පැහැදිලි කරා කරුණු. දැන් වෛද්‍යතුමනි දැන් මේ දරුවාව දෙමව්පියෝ යම් ආකාරයේ මේ රෝග ලක්ෂණ පිළිබඳව අධ්‍යයනයක් කරලා රෝහලට ගේනවා. රෝහලට ගෙනාවගෙන් පස්සේ එතනින් එහාට ප්‍රතිකාර කිරීමට ප්‍රථමයෙන් මේ රෝග තත්ත්වය හඳුනා ගැනීම සඳහා වෛද්‍ය වරු හැටියට රෝහල තුල කරන පරීක්ෂණ මොනවද වෛද්‍යතුමනි? කාවෙන්ද සාමාන්‍යයෙන් දැන් දෙමාපියෝ මේ වගේ දරුවෙක් එක්කන් ආවහම ගොඩක් වෙලාට ඒ දරුවා ගේ ලොකු අසනීප තත්ත්වයක් තියෙනවා කියලා බැලුව බැලමටම අපිට පේනවා. දැන් මම කලින් කිව්වා වගේ අධික උණ තත්ත්වයක් එක්කලා ක්‍රියාශීලීත්වයේ අධික අඩු බවක්. එහෙම නැත්නම් නිදිබර ගතියක්. එතකොට ඔය වගේ දේවල් වලින් අපි මොලේ උණද කියලා අපිට සැකයක් ඇති වුණොත් අපි මුලින්ම කරනවා එයාගේ රුධිර පරීක්ෂණ. දැන් අපි ගත්තොත් එහෙම නිදිබර දරුවෙක් ගත්තොත් එහෙම කාවින් දන්නවා ඉතින් රුධිර සීනි මට්ටම අඩු වුණොත් එහෙම දරුවෙක් හෝ නෙමෙයි ඕනම කෙනෙක් නිදිබර ගතියක් එන්න පුළුවන්. ඉතින් අපි රුධිර සීනි මට්ටම බලනවා වෙන්න පුළුවන්. නමුත් අපි දැන් විශේෂයෙන්ම ගත්තොත් මොලේ උණ සම්බන්ධව ගත්තොත් එහෙම අපි විශේෂම රුධිර පරීක්ෂණය සම්බන්ධව කරනවා. අපේ දෙමාපියෝ දන්නවා ෆුල් බ්ලඩ් කවුන්ට් එහෙම නැත්නම් CRP කියලා තවත් පරීක්ෂණයක් තියෙනවා. විස බීජයක් ඇඟේ තියෙද කියලා බලන්න කරන පරීක්ෂණයක්. එතකොට ෆුල් බ්ලඩ් කවුන්ට් CRP ඒ වගේම අපි ලේ සාම්පලයක් ආය ටෙස්ට් කරනවා. ඒකේ විස බීජ ඉන්නවද කියලා අපි බ්ලඩ් කල්චර් කියලා ටෙස්ට් එකක් කරනවා. එතකොට අපේ දෙමාපියෝ දැනගන්න පුළුවන් දැනගන්න ඕනේ අනිත් ටෙස්ට් එක තමයි අපේ දෙමාපියෝ සමහරකට අහලා ඇති කොන්ද විදිනවයි කියලා නේ. ගොඩක් දෙමාපියෝ තැති ගන්නවා කොන්ද විදිනව නේද කියලා. ඇත්තටම ඔන්න ඔය පරීක්ෂණයෙන් තමයි මොලේට විස බීජයක් ගියාද කියලා තහවුරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මොලේට විස බීජයක් ගියේ නැහැයි කියන එක තහවුරු කරගන්නේ. මේ නම ඇහුවාම ටිකක් තැති ගන්නවා කොන්ද විදිනව නේද කියලා. ඇත්තටම ඒක එහෙම බය වී යුතු පරීක්ෂණයක් නෙමෙයි කොහෙත්ම. දැන් අපි දෙමාපියෝ දන්නවනේ මේ බ්ලඩ් සාම්පලයක් ගන්නවා කියලා. ඉතින් එහෙමනොත් ඒකටත් අපිට කියන්නේ නහර විද්දයි කියලා. ඉතින් ඒ වගේම ටෙස්ට් එකක් තමයි. දැන් නහරයක් විදලා අපි ලේ ටිකක් ගත්තා වගේ අපි කොඳුයට පේලිය හරහා අපේ දෙමාපියෝ දන්නවා සුෂුම්නාව කියලා එක අවයවයක් තියෙනවා. මේ අවයවයේ වටේ තරලයක් තියෙනවා සුෂුම්නා තරලය කියලා. ඔන්න ඔය තරලයෙන් බින්දු කූපයක් ගන්න එකට අපේ විවාහාරයේ තියෙන වචනේ තමයි ඔය කොන්ද විදිනවයි කියන වචනේ. ඉතින් ඕක ඇත්තටම බය වෙන්න ඕනේ ටෙස්ට් එකක් නෙමෙයි. ඔන්න ඔය ටෙස්ට් එක තමයි අපි සමහරක් වෙලාවට ඕක කරන්න නැති අවස්ථා අපි තියෙනවා. එතකොට එහෙම ඒ වගේ කන්ට්‍රාඉන්ඩිකේෂන් එකක් එහෙම නැත්නම් ඒ නොකළ යුතු අවස්ථාවක් නොවේ නම් අපි පමා කරන්නේ නැතුවම ඔන්න ඔය ටෙස්ට් එක තමයි කරන්නේ දරුවෙක්ට මොලේට විස බීජයක් ගියාද කියන එක බලා ගන්න. වෛද්‍යතුමනි දැන් දරුවෝ අපිට ඉන්න එකම සම්පත නේද? දැන් ඇත්තටම මේ දරුවෝ ගැන අපි කතා කරනකොට බලාගෙන ඉන්න හැම දෙමව්පියෙක්ම කල්පනා කරන්නේ
තමන්ගේ දරුවට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති නොයන්න මං හෝ මගේ හැකියාවෙන් කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක පිළිබඳව ඕනම දෙමව්පියෙකුට හිතෙන කාරණයක් මහාචාර්යතුමා. එතකොට දැන් අපි සමහර රෝග පිළිබඳව ගත්තොත් මම්ස් රුබෙල්ලා මෙතනින් ගියාපුවම චිකන් පොක්ස් මේ ගොඩක් රෝගී තත්ත්වයන් වලට අපි දකිනවා මේ එන්නත් තිබෙනවා. මෙවැනි රෝගී තත්ත්වයකට අපිට අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කිරීම සඳහා වෛද්‍යතුමනි එන්නත් වර්ග තිබෙනවද? අනිවාර්යයෙන්ම කාවින්ද. ඔව් ඒක අනිත් එක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපි ගත්තොත් එහෙම අපේ දෙමාපියෝ දන්නවා ඇති දරුවෙක් ඉපදුනේන් පස්සේ හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරලා ගෙදර යන්න කලින් අපි දෙනවා වැක්සින් එකක් BCG කියලා. එතකොට ඔන්න ඔය BCG වැක්සින් එකෙන් පටන් ගත්තමයි BCG වැක්සින් එකේ තරමුණු දෙකක් තියෙනවා කාවින්ද. ඒක ඇත්තටම අපි දෙන්නේ දරුවෙක්ට ක්ෂය රෝගය හැදෙන එක වළක්වන්නත් නෙමෙයි. එකක් තමයි ක්ෂය රෝගයේ හින්දා ඇතිවන මොළේ වුණ තත්ත්වය වළක්වන්න. එතකොට අපි දරුවෙක්ගේ ජීවිත කාලේ මොළේ වුණ වැළැක්වීමට හම්බෙන පළවෙනි එන්නත තමයි මෙන්න මේ ක්ෂය රෝගේ එන්නත. ඒක අපි දරුවෙක් ඉපදිලා ගෙදර යන්න කලින් ලබා දෙන එන්නත. එතකොට ඒ වගේම දැන් අර කාවින්ද කිව්වා වගේ නොයෙකුත් වෛරස් දැන් අපේ දරුවන්ට මොළේ වුණ ඇති කරන විස බීජ ගත්තොත් එහෙම ඒවේ භයානක කාණ්ඩය තමයි බැක්ටීරියා. ඇත්තටම වෛරස් වලින් එන මොළේ වුණ ගොඩක් වෙලාවට දරුවෙක්ට ගොඩක් අවස්ථාවලදී හානියක් කරන්නේ නැහැ. උණ තත්වයක් ඒ වගේ ඇති වෙලා පහ වෙලා යනවා. නමුත් බැක්ටීරියා තමයි බැක්ටීරියා වලින් මොළේ වුණ තත්වයක් ඇති වුණොත් අපි හරියට ප්‍රතිකාර නොකරොත් සංකුලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ වෙනුවෙන් වැක්සින්ස් කීපයක් තියෙනවා කාවෙන්ද. පළවෙනි වැක්සින් එක අපි කියනවා නියුමොකොකල් කියලා. දැන් ඔය සාමාන්‍යයෙන් අවුරුදු 3 4 5 වගේ වයස් කාණ්ඩයේ දරුවන්ගේ මොළේ වුණ ඇති කරන විස බීජ 2 3 වගේ වර්ග කීපයක් තියෙනවා. මෙන්න මේ විස බීජ සඳහා තමයි අපි මේ වැක්සින්ස් ලබා දෙන්නේ. එතකොට ඕකෙන් නියුමෝනියා නියුමොකොකල් කියන බැක්ටීරියාව සඳහා අපි එන්නතක් ලබා දෙනවා නියුමොකොකල් කියලා එන්නතක්. ඇත්තටම දැනට ඒක රජයේ එන්නත් කරන වැඩපිළිවෙලේ එන්නතක් විදිහට දැනට ඒක අඩංගු කරලා නැහැ. නමුත් ඒක ඉදිරි අනාගතයේදී ඉක්මනින් ඒක එකතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තවත් බැක්ටීරියාවක් ඉන්නවා හිමෝෆිලස් කියලා. මේ බැක්ටීරියාවට අදාළව වැක්සින් එකක් අපේ දරුවෝ හැමෝටම හම්බෙනවා. ඒක මාස 2කින් මාස 4කින් මාස 6කින් දරුවන්ට ලැබෙන එන්නතත් සමගම එන්නත් කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අනිත් බැක්ටීරියාව මෙනින්ගොකොකල් කියලා කියනවා. අපි ඒක ඔය ගොඩක් වෙලාවට ලංකාවේ ඇත්තටම බැක්ටීරියාව නැහැ. නමුත් ඔය විශේෂයෙන් ඔය බටහිර රටවල් වලට එහෙම නැත්නම් මැද පෙරදිග එහෙම යනකොට ඇත්තටම ඔන්න ඔය ලබා දීමක් සිද්ධ කරනවා. එතකොට ඔන්න ඔය බැක්ටීරියාවට අදාළ එන්නත් ඇරුණාම අර කාවින්ද කිව්වා වගේ නොයෙකුත් වෛරස් සඳහාත් එන්නත් ලබා දෙනවා. ඒ එන්නත් අපේ දරුවෝ සියලු දෙනාටම ලැබෙනවා නොයෙකුත් වයස් කාණ්ඩවලදී. වෛද්‍යතුමනි දැන් විශේෂයෙන්ම දැන් මොළේ වුණ හැදිච්ච පුද්ගලයෙක් හෝ දරුවෙක් අපි ගත්තොත් විශේෂයෙන්ම ප්‍රතිකාර ගැනීමේදී ඖෂධ ප්‍රතිකාර සහ ඊට පස්සේ ඒ රෝගී තත්ත්වයේ තියෙන බරපතලතාවයත් එක්ක සමහරලාට ෆිසියෝതെරපි කරන්න වෙයි වෙනත් ප්‍රතිකාරවලට යන්න වෙයි. ඉතින් ඇත්තටම වෛද්‍යතුමනි කොහොමද මෙවැනි රෝගී තත්ත්වයකට ලක්වෙච්ච දරුවෙක් අපි ප්‍රතිකාර කළ සුව කරන මට්ටමට ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න? ඇත්තටම දැන් දරුවෙක් රෝහල් ගත කරෙන් පස්සේ මම අර කලින් කිව්වා වගේ දරුවාගේ රුධිර පරීක්ෂණ ඒ වගේම අර හොඳට සුෂුම්නාතර ලේඛන පරීක්ෂණ අප විසින් මුලින්ම සිදු කරනවා. එතකොට එමගින් අපි යම්කිසි දරුවෙක්ට මොළේ වුණ තත්වයක් ඇති වුණේ නම් තහවුරු කරගත්තොත් අපි ඒ දරුවන්ට අනිවාර්යෙන්ම ලබා දී යුතු ඖෂධය තමයි ප්‍රතිජීවක. එතකොට මේ ප්‍රතිජීවක මාත්‍රාව අපි අධික ප්‍රමාණයක් කියන්නේ මොළේ වුණට ගැළපෙන අධි මාත්‍රාවක් අපි ලබා දෙනවා ඒ දරුවන්ට. ඒ වගේම තමයි සාමාන්‍ය විස බීජයකට අපි දවස් 3ක් 5ක් ඒ වගේ නම් දෙන්නේ. බොහෝ වෙලාවට මොළේ වුණ තියෙන දරුවෙක්ට දවස් 14ක් හෝ දවස් 21ක් ඇතැම් විට කුඩා දරුවන්ගේ ඒ වගේ දීර්ඝ කාලයක් ප්‍රතිජීවක වැඩි ප්‍රමාණ වලින් ලබා දීමක් සිද්ධ කරනවා. එතකොට මේක තමයි කාවෙන්ද අපි මුලින්ම කියන දරුවෙක්ට රෝහල තුලදී ලබා දෙන ප්‍රතිකාරය. ඒ වගේම තමයි දරුවාට මොළේ වුණ තිබේ නම් ඒ මූලික අවස්ථාවේදී අපි දරුවාව ඉතා හොඳින් නිරීක්ෂණය කරන වාට්ටුව තුලදී යම්කිසි සංකුලතාවයක් ඇති වේද කියලා. විශේෂයෙන්ම කුඩා දරුවෙක්ගේ නම් සමහරක් වෙලාවට
එයාගේ ඔළුවේ එකන හිසේ වට ප්‍රමාණය එක සැරේ වැඩවීමක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ලාක අපි සමහරක් කලාවට මොලේ ඇතුලේ වතුර පිරීමක් ඒ වගේ සමහරක් කලාවට අපි ඇත්තටම දකින සංකුලතා. එතකොට ඒ වගේ දේවල් එහෙම නැත්නම් ෆිට් එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් වලට අපි බොහොම පරිස්සමෙන් දරුවව නිරීක්ෂණය කරනවා වාට්ටුව තුලදී. ඉතින් ගොඩක් දරුවන්ට මේ ප්‍රතිජීවක නිසි කාලයට නිසි මාත්‍රාවෙන් නිසි කාල සීමාවකට ලැබුණාම ඒ දරුවෝ ගොඩක් වෙලාවට කිසිම සංකෘතාවයක් නැතුවම සුව වෙනවා. එතකොට ඒ දරුවෝ සුව වෙලා ගෙදර ගියන් පස්සෙත් අපි මේ දරුවෝ අනිවාර්යයෙන්ම සායනයට ගෙන්න ගන්නවා මේ දරුවන්ගේ පසු විපරම් කිරීම සඳහා. විශේෂයෙන්ම දරුවන්ට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සංවර්ධනයේ ඩිවෙලොප්මන්ට් සම්බන්ධව යම්කිසි ගැටලුවක් ඇතිවීමේ අවදානමක් තියෙන නිසා ඒ දරුවන් අනිවාර්යයෙන්ම අපි දරුවන්ව සායන වලට ගෙන්නගෙන ඒගොල්ලන්ගේ සංවර්ධනය එහෙම නැත්නම් ඩිවෙලොප්මන්ට් එක දීර්ඝකාලීනව යහපත් මට්ටමකට තියේදයි කියලා පරීක්ෂා කරනවා. ඒ වගේම තමයි කාවින්ද අපි හැම දරුවෙක්ම මොලේ උණ හැදුණු හැම දරුවෙක්ම ඒගොල්ලන්ගේ ශ්‍රවණාබාධ මොනවා හරි තිබේද කියන එකත් අනිවාර්යයෙන්ම ශ්‍රවණ පරීක්ෂණයක් සිදු කිරීම මගින් තහවුරු කර ගන්නවා. වෛද්‍යතුමනි දැන් ඔබ පැහැදිලි කරා මේ මොලේ උණ පිළිබඳව සහ රෝග ලක්ෂණ රෝගය හඳුනාගන්නේ කොහොමද? රෝගයට ප්‍රතිකාර කරන්නේ කොහොමද? මේ සියල්ලකටම පස්සේ වෛද්‍යතුමනි විශේෂයෙන්ම මේ රෝගී තත්ත්වයක් ඇති වූ පුද්ගලයෙකුට හෝ දරුවෙකුට යම් ආකාරයේ සංකූලතා කෙටිකාලීන දීර්ඝකාලීනව ඇතිවිය හැකිද? එවැනි තත්ත්වයකදී අපි මොකද්ද කරන්න ඕන? ඇත්තටම කාවෙන්ද මේ සංකෘලතා දැන් අපේ රටේ තියෙන සෞඛ්‍ය සේවය ඉතාමත් යහපත් මට්ටමක තියෙනවා. ඉතින් මේ ගත්තොත් එහෙම මොළේ උණ හැදිලා බොහොමයක් දරුවන්ට සංකෘලතා එනවා අපි දකිනවා හරි අඩුයි. නමුත් කලාතුරකින් දරුවන්ට සංකෘලතා ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ඇති වෙන දීර්ඝකාලීනව ඇති වෙන්න පුළුවන් සංකෘලතා තමයි එකක් තමයි දරුවන්ගේ ශ්‍රවණාබාධයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොළේට යම්කිසි හානියක් සිද්ධ වීම මගින් දරුවාගේ ශ්‍රවණාබාධයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයට ඊට අදාළව ශ්‍රවණ පුහුණුවක් හෝ ඒ සම්බන්ධව පසු විපරමක් සිද්ධ කිරීමක් වෙනවා. ඒ වගේම තමයි ගොඩක් අසාධ්‍ය වූ දරුවෙක් නම් සමහරක් වෙලාවට එයාගේ ශරීරයේ එක් පැත්තක් අප්‍රාණික වීමක් එහෙම නැත්නම් අපි කියන ස්ට්‍රෝක් එකක් ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දරුවෝ ඇත්තටම ඉතා විරලයි. තාමත් කලාතුරකින් තමයි අපිට මේ වගේ දරුවෝ දකින්න ලැබෙන්නේ. ඒතර ඒ වගේ දරුවන් ඇත්තටම පුනරුත්ථාපනය වගේ ෆිසියෝതെරපි, ඔකියුපේෂනල් තෙරපි, ඒ වගේ එහෙම නැත්නම් ස්පීච් තෙරපි, ඒ වගේ පුනරුත්ථාපන වැඩපිළිවෙලකට යොමු කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මම කියන්න ඕනේ ඒක ඇත්තටම ඉතාමත් විරලයි. දුර්ලභ අවස්ථාවක්. ඉතාමත් දුර්ලභ අවස්ථාවක් තමයි. වෛද්‍යතුමනි මම හිතන්නේ ඉතාමත් වැදගත් කාලෝචිත මාතෘකාවක් අපි කතා කරේ. මේ තියෙන වැදගත්කම තමයි විශේෂයෙන්ම අපේ රටේ දරුවෝ එහෙම නැත්නම් පුද්ගලයෝ 10කට 1500කට ආසන්න ප්‍රමාණයකට මේ මුලේ උණ එහෙම නැත්නම් මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් මේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීම, ප්‍රතිකාර කිරීම, හරි මාර්ගෝපදේශයක් ලබා දීම අපේ වගකීමක්. ඉතින් මම හිතන්නේ අද දිනේදී මෙම වැඩසටහනට සහභාගී වෙලා ඔබේ කාලය ලබා දීලා අපේ රටේ දහසක් ජනතාව ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඔබ දැනුවත් කරා මහාචාර්යතුමා. මොකද ඔබ ගාවට රෝගියෙක් එන්නේ අසනීපයක් වුණාම පමණයි. හැබැයි ඒ රෝගී තත්ත්වය වළක්වා ගන්න ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් මధుර වැඩසටහනත් එක්ක නාලිකාවත් එක්ක එකතු වෙලා තිබෙනවා. අපේ Facebook ගිණුමෙත් ඒ වගේම අපේ YouTube සහ අනිකුත් සමාජ මාධ්‍ය ඔස්සේත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ වැඩසටහන බලනවා. ඒ අයගේ අභිප්‍රාය, ඒ අයගේ ප්‍රාර්ථනාව රෝගී නොවී සිටින්න. ඒ වගේම අපේ බලාපොරොත්තුව සහ අපේ අභිප්‍රාය යහපත් ගුණදායි සෞඛ්‍ය සම්පන්න රටක් මේ රටේ ගොඩනගන්න. ඉතින් ඒ ගන්නා වූ වෑයමට ඔබ ලබා දුන්නා වූ සහයෝගයට අපි ස්තුතිවන්ත වෙමින් නැවතත් මధుර නාලිකාව ඔස්සේ වෛද්‍ය හමු වැඩසටහන් සමග අපි ඔබ එක්වෙමු කියමින් මේ වැඩසටහන අවසන් කරනවා. දේවින් ස්තුති. අයිබෝන්. අයිබෝන්.